Hi guys, welcome back my YouTube channel. ඔයාලට මතකද මං හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට හදපු බර්ත්ඩේ කේක් එක. ඉතින් මං දැන් ඔයාලට ඒක හදපු විදිහ තමයි පෙන්වන්න යන්නේ. මුලින්ම මං අවශ්‍ය ingredients ටික වෙන්වෙන්ව තියාගන්නයි යන්නේ. මම කිලෝ එකේ චොකලට් බටර් කේක් එකක් හදන්න යන්නේ. ඉතින් මම සීනි 250යි, කොකෝ පවුඩර් ග්‍රෑම් 50යි, පාන් පිටි 200යි, බටර් 250කුයි වෙනවෙන්ම අරගන්නවා. බිත්තරත් හරියටම 250ක් ග්‍රෑම් 250ක් මං ගත්තා. ඉතින් ඒකට ආයේ වැනිලා ඕන කරනවා. වැනිලා තේ හැන්දක්. ආයේ මම ඒකට කෝපි රසකාරකයෙන් චුට්ටක් දාගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි 2ක්. ඉතින් මම චොකලට් චිප්ස් වලින් තමයි කේක් එක සරස ගන්න යන්නේ. මොකද ඉතින් මම ළඟ ගොඩක් දේවල් නැහැ. කේක් හදන්නත් ලොකු අයිටම් ප්‍රමාණයක් මම ළඟ නැහැ. ඉතින් මං තියෙන දේවල් වලින් ඔයාලා බලන් ඉන්නකො මං කොහොමද බර්ත්ඩේ කේක් එක හදන්නේ කියලා. ඉතින් මම පැය භාගයක් විතර බටර් එක එළියෙන් තිබ්බා. එතකොට ඒක බීට් කරගන්න ලේසියි. මම විනාඩි 3ක් විතර බටර් එක බීට් කරගෙන ඒකට සීනි ග්‍රෑම් 250 එකතු කරගත්තා. ඉතින් සීනි එක මං චුට්ටක් ලොකු කැට් එකක් හම්බුන නිසා බ්ලෙන්ඩරේ චුට්ටක් මේ කුඩු කරලා තමයි ගත්තේ. ඉතින් ඔන්න ඒ දෙකත් විනාඩි 8ක් විතර මං හොඳට බ්ලෙන්ඩ් කරලා බිත්තර එකතු කරගන්නවා. ඉතින් ඔයාලා නම් කේක් හදන අය මම දැකලා තියෙනවා සුදු මදේ වෙනම කහ මදේ වෙනම තමයි බ්ලෙන්ඩ් කරන්නේ. උනාට ඉතින් මම කේක් හදනකොට නම් ඒ දෙකම එකට තමයි දාන්නේ. මොකද ඉතින් මට වැඩි ස්පොන්ජ් ගතියක් ඕන වෙන්නේ නැහැ. මම ඔක්කොම එකට තමයි දාන්නේ. ඉතින් ඔක්කොම විනාඩි 15ක් විතර මම ඒක මික්ස් කරගත්තා. ඔන්න දැන් මම පාන් පිටි එක හලා ගන්න යන වෙනම භාජනයකට මම පාන් පිටි එකත් එක්කම බේකින් පවුඩර් තේ හැඳි දෙකත් ඒකට එකතු කරලා කොකෝ පවුඩර් ග්‍රෑම් 50ත් එකම භාජනයකට හලා ගන්නවා. මේ තුනම හොඳට මික්ස් වෙන්න හොඳට මේ මික්ෂර් එකකින් කලවම් කරනවා මම. ඉතින් ඊට පස්සේ බලන් ඉන්නකො මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් මම අර බැටර් එකට පිටි ටික එකතු කරලා ඒක හොඳට කලවම් කරනවා. ඉතින් මේවා කලවම් කරද්දී ඔක්කොම එක පැත්තකට තමයි කලවම් කරන්න ඕනේ. ඔය දැන් මම එකතු කරගත්තේ කිරි මිලිලීටර් 60ක්. ඉතින් කිරි එක හදාගනිද්දී හොඳ මේ උකුවට හදාගන්න මේ හැඳි 2-3ක් දාලා එතකොට රස වැඩි. ඊළඟට මං වැනිලා තේ හැඳි 2කුත් එකතු කරලා ආයෙත් හොඳට විනාඩි 3ක් විතර කලවම් කරනවා. ඉතින් මං දැන් ටිකකට කලින් oven එක ප්‍රීහීට් වෙන්න දැම්මා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක්. ඉතින් ඒ වගේම මම මේක හදන්නත් කලින් කේක් ට්‍රේ දෙක ලෑස්ති කරගත්තා. ඉතින් බර්ත්ඩේ කේක් එක හදාන්න මම ළඟ රවුන්ඩ් තැටි මොකුත් නැහැ. ඒක නිසා මම ළඟ තිබිච්ච මේ කොටු තැටි දෙකට ග්‍රෑම් 500 දාලා මම හිතුවා මේ බර්ත්ඩේ කේක් එක හදන්න. ඉතින් මම මේක දෙක සාමාන්‍යව බෙදන්නේ මම හිතුණු විදිහට තමයි දැම්මේ. මොකද ඉතින් මේ ගෙදර කන්නනේ හදන්නේ. ඒ වුණාට ඉතින් දෙකම සමානව ආවා. ඉතින් මේ දෙක හොඳට ටැප් කරලා මං oven එකට විනාඩි 45ක් බේක් වෙන්න දානවා. ඔන්න ඉතින් විනාඩි 45කට පස්සේ
කේක් ටික මං එළියට ගත්තා. ඉතින් මේ වෙලාවේ නම් හොඳට නිමිලා තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම රස පාටයි. චොකලට් ගතිය හොඳට තියෙනවා. ඔන්න ඉතින් මං දැන් යන්නේ මේ කේක් ටික සරස ගන්න. ඉතින් මම මේ කේක් එක ලේයර්ස් 4කට තමයි අයිසිං කරන්න හිතාගෙන හිටියේ. ඒ වුණාට ඉතින් මට කම්මැලි හිතිලා මම ලේයර්ස් 3කට විතර තමයි ඒක මේ හදාගත්තේ. ඉතින් පළවෙනි ලේයර්ස් එකට අයිසිං සුගර් චුට්ටක් තිබිලා ඒකෙන් පොඩි අයිසිං එකක් හදලා දැම්මා. ඉතින් අයිසිං සුගර් ගොඩක් තිබුණේ නැති නිසා මම හිතුවා මේකට චොකලට් ග්ලේස් එකකින් හදාගන්න. ඉතින් චොකලට් ග්ලේස් එකක් දාන්නත් චොකලට් ඩාර්ක් චොකලට් ගෙදර තිබුණේ නෑ. ඉතින් මම ගෙදරම මේකට චොකලට් සෝස් එකක් හදාගත්තා. චොකලට් සෝස් හදන රෙසිපි එක නම් මම මේකට දාන්නේ නැහැ. මොකද මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් චොකලට් සෝස් එකත් දාපුවම ඉතින් අවුලක් වුණේ නැහැ. ඒකත් හොඳට තිබුණා. ඉතින් ඔය තියෙන්නේ මම චොකලට් සෝස් එක උඩට දාලා. ඉතින් මං කේක් හදාන ලොකුවට දන්න කෙනෙක්, ක්ලාස් ගිහිල්ලා ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. මමත් ඔය YouTube වීඩියෝස් බලලා තමයි කේක් හදන්න දැනගත්තේ. ඒ වගේම ඉතින් මම ඔය වටේට චොකලට් ස්ප්‍රින්කල්ස් වලින් සරස ගන්නවා. උඩට චොකලට් චිප්ස් දාගන්නවා. ඉතින් මං හදාන්න හිටියේ මේ කේක් එක නෙමෙයි, මට තිබ්බේ වෙනත් අයිඩියා එකක්. ඒ වුණාට ඉතින් අපිට අර මං කියවනේ අපි අසනීප වුණා කියලා, ඒත් එක්ක මට ඒවට අවශ්‍ය බඩු ගන්න බැරි නිසා මං ගෙදර තිබුණු බඩු වලින් මේ විදිහට මේ කේක් එක හදාගත්තා. ඉතින් හරිම රසයි. කට්ටියම ආසාවෙන් කෑවා. ඒ වගේම තමයි මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව දැම්ම ගිහින් subscribe කරලා තියාගන්න. ඔන්න බලන්නකෝ ස්කයිලි එක චොකලට් චිප්ස් කන්න හරිම ආසයි. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන vlog එකකින් අපි ආයෙත් හමුවෙමු. ගිහින් එන්නම්.